ඔන්න ඉතින් අපි වැඩේ ආරම්භ කරලා තින්නේ ඔබ දුන්න සහයෝගයත් එක්ක ඔයාලා දුන්න මුදල් නිසා මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන් උනේ. ඉතින් මම ඩුබායි හිටියත් මගේ සහෝදරයයි එකතු වෙලා වැඩේ පටන් ගන්න තියෙන. ඉතින් විශේෂයෙන්ම කියනවා මාස්ටර් ගයිඩ් ආයතනයේ අධිපතිතුමිය දිස්නා වනිකසේකර මවතුමිය. ඉතින් ගොඩක් ඔබතුමියටත් ස්තුතිවන්ත වෙනවා. පින් අනුමෝදන් කරන. ඉතින් ලංකාවේ පීඩාවටපත් පවුල්වල පුංචි දරුවෝ වෙනුවෙන් පාසල් යන දරුවෝ වෙනුවෙන් අපි පොත් ලබා දෙන්න වැඩ කටයුත්තක් ආරම්භ කරලා. ඉතින් ඔබ දුන්න සහයෝගයට බොහොම ස්තුතියි. තව පුළුවන් අය එකතු වෙන්න. ඉතින් අපි වැඩේ ආරම්භ කරලා තිනවා. ඔයාලට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. තවත් කැමති අය ඉක්මනින්ම එකතු වෙන්න. තවත් ඔයාලට විස්තර බලා ගන්න පුළුවන් වීඩියෝ සහ ෆොටෝ අපි ඉදිරියට දානවා. ඒවත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වැඩ කටයුත්ත කොහොමද වෙන්නේ කියලා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක තවත් පුළුවන් හැමෝම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. ඉතින් අපි අද උන්න විශේෂිත ස්ථානයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කැලණිය තල්වත්තේ පිහිටි මාස්ටර් ගයිඩ් මහගෙදරට. අපි අද ආවේ නිකම්ම නෙවෙයි සුවිශේෂී කටයුත්තක් ආරම්භ කරන්න. මේ කටයුත්තේ සංකල්පය ඇති වූ පුද්ගලයා පිළිබඳව සිහිපත් කරන්නට ඕනේ. ඒ තමයි ඩුබායි හි සේවය කරන දුෂාන් ශ්‍රී සහෝදරයා. ඔහුගේ සංකල්පයකට අනුව ඩුබායි හි සේවය කරන අනිකුත් සහෝදර සහෝදරියන් එක්කාසු වෙලා ඒ වගේම ලංකාවේ ඉන්න අපේ ආදරණීය ජනතාවත් එක්කාසු වෙලා පසුගියදා විපතටපත් වූ ගම් වතුර නායයන් වලින් ව්‍යසනයටපත් වූ ආදරණීය ජනතාවගේ දූපුතුන් වෙනුවෙන් අවශ්‍ය කරන පාසල් උපකරණ කට්ටලයක් තෝරා ගැනීමටයි අපි මාස්ටර් ගයිඩ් මහගෙදරට ගමන් කළේ. ඊට පස්සේ උසස්ම තත්ත්වයෙන් නිෂ්පාදිත අභ්‍යාස පොත් අපිට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් අපි තෝරා ගත්තා. අපේ පාසල් උපකරණ කට්ටලයට අවශ්‍ය අනිකුත් පැන්සල් අපි තෝරා ගැනීමක් සිද්ධ කළා. මාස්ටර් ගයිඩ් මහගෙදර විවිධ වර්ගයේ පැන්සල් මකන රාශියක් තියෙන හින්දා අපිත් අපහසුතාවයකට ලක් වුණා මොන වර්ගයෙන් තෝරා ගැනීමක් සිද්ධ කර යුතුද කියලා. ඒ සඳහා අපිට විශාල සහයෝගයක් දැක්වුවා මලින්ද උදිත මහතා. ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි. ඉතින් පාසල් උපකරණ විතරක් නෙවෙයි ළමුන්ගේ සෙල්ලම් භාණ්ඩ, ත්‍යාග භාණ්ඩ සහ විශේෂයෙන්ම ප්‍රශ්නෝත්තර පොත් කට්ටල මේ සියල්ලම මාස්ටර් ගයිඩ් මහගෙදර තුලදී ඔබට ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉතින් අපේ අවශ්‍යතාවයන් හොයලා බලලා හොඳින් කටයුතු කරලා සුවිශේෂී වට්ටමක් යටතේ මේ සියලු පාසල් උපකරණ ලබා දීමට කටයුතු කළ මාස්ටර් ගයිඩ් ආයතනයේ ගරු සභාපතිතුමිය දිස්නා වනිගසේකර මවතුමියට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වන ගමන් සමුගන්නයි සූදානම් වන්නේ අපේ මේ සත් ව්‍යායාමයේ තවත් වීඩියෝ ඉදිරියට බලාපොරොත්තු වෙන්න කියන